අයිබෝන් ඉතින් කොහමද ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවද ඔයාලා දැකපු අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි ඇයි ඒවා නිල් පාටින් එන්නේ කියලා අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලා අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි ගැන එහෙම නැත්නම් වීඩියෝග්‍රැෆි ගැන උනන්දුවක් දක්වනවා නම් බොහොම වැදගත් වෙයි ආලෝකයේ මූලික සංකල්පයක් හැටියට ඔයාලට මතකද ඉස්කෝලේදී අපි ඉගෙන ගත්තා ආලෝකය ප්‍රිස්මයක් තුලින් යවුවට පස්සේ පාට හතකට බෙදෙනවා මොනවාද පාට හත? අනුපිළිවෙලින් ගත්තොත් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම්. ඒ වගේම මේ සංසිද්ධියම සිද්ධ වෙනවා ඉර එළිය පායපු දවසක පොද වැස්සක් වැටෙද්දී අපි දකිනවා නේද දේ දුන්න. ඒ දේ දුන්නේ තින්නෙත් මේ පාට හතම තමයි. මේ සුදු ආලෝකය එහෙම නැත්නම් හිරු එළියෙන් එන ආලෝකය වාතය කියන මාධ්‍ය හරහා ඇවිල්ලා ජලය එහෙම නැත්නම් වීදුරු වගේ මාධ්‍යයකට ඇතුල් වෙද්දී ඒ ආලෝක කදම්බේ සිද්ධ වෙනවා පොඩි නැමීමක්. අපි ඒකට කියනවා වර්තනය කියලා. මේ වර්තනය සිද්ධ වෙද්දී සුදු ආලෝකයේ අඩංගු පාට ඔක්කොම නැමෙන්නේ එකම කෝණයකට නෙමෙයි. ඒ කියන්නේ ආලෝකයේ ඇති වර්ණ විස්තරණයට ලක් වෙනවා. අපි දැන් මේ සංසිද්ධිය බලමු අන්ඩර් වෝටර් වතුර යටදී කොහොමද වෙන්නේ කියලා. අපි හිතමු හොඳට ඉර එළිය පායපු දවසක අපි කිමිදෙනවා කියලා. මම දැන් ඔයාලා ජර්නි එකේ එක්කන් යනවා. මීටර 5න් 5ට අයි වැටෙන ඉර එළියට මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. මේ තියෙන්නේ මුහුද මතු පිට. අපිට ලැබෙන හිරු එළියෙන් ලැබෙන සුදු ආලෝකය. මේ එළියේදී අපිට පුළුවන් සෑහෙන දේවල් කිසි ප්‍රශ්නයක් නැතුව ෆොටෝග්‍රැෆි කරන්න එහෙම නැත්නම් වීඩියෝග්‍රැෆි කරන්න. ඒ වගේම අපේ ඇසට පාට හොඳ පැහැදිලිව පේනවා. අපි හිතලා බලමු මීටර් 5ක් අපි යටට කිමිදෙද්දී මොකද වෙන්නේ කියලා. අපි දැන් එන්නේ මීටර් 5ක් යට. මොකක්ද අපිට ලැබෙන ආලෝකයට වෙලා තියෙන්නේ. ඔයාලට මතකනේ හිරු එළියේ තියෙන පාට හත. ඒ පාට හතෙන් රතු කියන ආලෝකයට තමයි අඩුම ෆ්‍රීකවන්සි එකක් තියෙන්නේ. ඒ වගේම අඩුම එනර්ජි එකක් ගැබ් වෙලා තියෙන්නේ රතු පාට කියන ආලෝකය. ඒ වගේම සාපේක්ෂව ගත්තාම නිල්, ඉන්ඩිගෝ, දම් වල ෆ්‍රීකවන්සි එක වැඩි, තරංග ආයාමය අඩුයි, ඒ වගේම ශක්තියත් වැඩි. ඉතින් මේ රතු කියන ආලෝකය වතුර මගින් මුහුදු ජලය මගින් ඉක්මනට අවශෝෂණය කරනවා. මොකද ඒක හරහා යන්න ශක්තිය අඩු නිසා. දැන් පළවෙනි මීටර් 5 වගේ යද්දී සාමාන්‍යයෙන් රතු සම්පූර්ණයෙන්ම වගේ වතුර මගින් අවශෝෂණය කරනවා. දැන් සුදු ආලෝකයෙන් ඉතුරුලා තින්නේ තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම් කියන පාට 6 විතරයි. දැන් අපිට දකින්න හම්බෙන්නේ පොඩ්ඩක් අඳුර වෙලා. මොකද ආලෝකය උරා ගන්නවා. ඒ වගේම ආලෝකයේ තියෙන රතු පැහැ ඉවත් වෙලා තියෙනවා. දැන් අපි බලමු ඊළඟ මීටර් 5. අපි දැන් යමු මීටර් 10ක් ගැඹුරට. අපි දැන් ඉන්නේ මීටර් 10ක් යට. මීටර් 10ක් වගේ යටට වෙද්දී ඊට කලින් කියන්න ඕන. මම මේ මීටර් ගාන සඳහන් කරන්නේ අදහසක් ගන්න විතරයි. මේ මීටර් ගණන, ඒ කියන්නේ ගැඹුර, වතුරේ උෂ්ණත්වය, ඒ කියන්නේ ඒ වගේම වතුරේ ලවණතාවය, ඊට පස්සේ වතුරේ පාරදෘශ්‍යභාවය වගේ ගොඩක් සාධක මත මේ මීටර් ගාන වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට මීටර් ගාන 5න් 5ට දෙන්නේ පොඩි අදහසක් ගන්න විතරයි. හොඳයි. දැන් අපි ඉන්නේ මීටර් 10ක් යට. මීටර් 10ක් වගේ යටට යද්දී ශක්තිය අඩුම රතු වර්ණය සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා ඉවරයි. පාර තැඹිලි සහ කහ කියන පාටත් වතුරේ දිය වෙන්න පටන් ගන්නවා. වතුර මගින් ඒකේ ශක්තිය උරා ගන්නවා. ඒ කියන්නේ දැන් අපිට ලැබෙන හිරු එළියෙන් ලැබෙන ආලෝකයෙන් ඉතුරුලා තින්නේ කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම් කියන පාට විතරයි. දැන් අපි තවත් මීටර් 5ක් විතර යටට ගිහිල්ලා බලමු. දැන් අපි ඉන්නේ මීටර් 15ක් යට විතර ගැඹුරේ. මීටර් 15ක් වගේ යටට වෙද්දී පිළිවෙලෙන් රතු, තැඹිලි, කහ, කොළ වගේ පාට ඔක්කොම වගේ දිය වෙන පටන් අරගෙන ඉවරයි. ඒ කියන්නේ හිරු එළියෙන් ලැබෙන සුදු ආලෝකයේ ওই කියන පළවෙනි පාට හතරම වගේ වතුර මගින් අවශෝෂණය කරගෙන ඉවරයි. දැන් අපිට හම්බ වෙන්නේ නිල්, ඉන්ඩිගෝ, දම් පාට වගේ පාට විතරයි. ඒකයි මීටර් 15ක් 20ක් වගේ යටට යද්දී හිරු එළියෙන් ලැබෙන ආලෝකයෙන් අපිට නිල් පාටක් වගේ ඉතුරු නිල් පාට සහ කොළ පාට හුරු පැහැයක් වගේ ඉතුරු වෙන්නේ. අපි තවත් මීටර් 5ක් යටට ගිහිල්ලා බලමු. දැන් මම ඉන්නේ මීටර් 20 වගේ සීමාවේ. දැන් මීටර් 20 වගේ සීමාව වෙද්දී හිරු එළියෙන් ලැබෙන ආලෝකයෙන් අපිට ඉතුරු වෙන්නේ සාමාන්‍ය නිල් පාට වගේ විතරයි. මෙන්න මේකයි සංසිද්ධිය. මේකයි අපි දකින ගොඩක් අන්ඩර්වෝටර් ෆොටෝ සහ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක. නිල් පාට වෙලා තියෙන්නේ. නිල් පාට අපි දකින්නේ. මට මේ වීඩියෝ එක කරන්න ඕනුනේ
ෆොටෝග්‍රැෆි ගැන අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි ගැන සහ වීඩියෝග්‍රැෆි ගැන උනන්දුවක් දක්වන ඔයාලට මූලික සංකල්පයක් ලබා දෙන්න. මොකද අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි අපි ගන්න ගොඩාක් ෆොටෝස් වල පාට ගොඩක්ම නිල් පාටයි. එහෙම නැත්නම් මහා ඩල් පාටක් තියෙන්නේ. එහෙම නැත්නම් ග්‍රීනිෂ් කලර් එකක් තියෙන්නේ. අන්න ඒ හේතුව පැහැදිලි කරන්න මම මේ වීඩියෝ එක කරේ. ඒ වගේම මේ ගැටලුව විසඳ ගන්න අපිට ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න පුළුවන්. ඒ ගැන කතා කරන්න කලින් අපි ආයෙත් වතුර මතුපිටට ගිහිල්ලා ඉමු. හොඳයි. අපි දැන් කතා කරමු අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි කරද්දී මේ ගැටලුව මගහරව ගන්න පුළුවන් සරල විසඳුම් කිහිපයක්. සාමාන්‍යයෙන් ලෑන්ඩ් ෆොටෝග්‍රැෆි කරන අය දන්නවා අපි හිරු එළිය වැඩි වුණාම ඒකේ පාට අඩු කරන්න මේ වගේ ෆිල්ටර්ස් පාවිච්චි කරනවා. පොඩ්ඩක් ඉන්න. පේනවද? මෙන්න මේ වගේ ෆිල්ටර්ස් පාවිච්චි කරලා පුළුවන් අපිට හිරු එළිය කපා හරින්න. මෙන්න මේ වගේම සංකල්පයක් අන්ඩර්වෝටර් නොගැඹුරු ජලයේදී අපි පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකට කියනවා රෙඩ් ෆිල්ටර්ස් කියලා. මේ තියෙන රෙඩ් ෆිල්ටර් එකක්. හැබැයි රෙඩ් ෆිල්ටර් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් වීඩියෝ ෆොටෝග්‍රැෆි කරද්දී අපිට රෙඩ් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද රෙඩ් ෆිල්ටර් වල ඝනත්වය අපි යන ගැඹුරත් එක්ක වෙනස් කරන්න ඕනේ. රෙඩ් ෆිල්ටර් ඒ වගේම රෙඩ් ෆිල්ටර්ස් වල අයිඩියල් ඩෙප්ත් එක තියෙන්නේ මීටර් 5 ඉඳලා 10 වගේ වෙනකන් විතරයි. ඊට එහා යන්න ගියාම අපිට රෙඩ් ෆිල්ටර් එක මදි. මොකද වතුරේදී මීටර් 5 10 පහුණාට පස්සේ රතු වලට අමතරව තවත් පාට ඉවත් වෙලා තියෙන නිසා. මේකට ගන්න පුළුවන් හොඳම විසඳුම් කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩයිව් කරද්දී අපි අරගෙන යනවා ටෝච්. ඒකට හේතුව තමයි පැහැදිලිව දකින්න. ගොඩක් වෙලාවට වතුර යටදී පැහැදිලිව දකින්න. මොන හරි හොයනවා නම් ඒ වගේම මොන හරි දකින්න ඕන නම් ටෝච් පාවිච්චි කරන එක සෑහෙන්න ප්‍රයෝජනවත්. මොකද අපිට සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. අපිට පේන හැමදේම එකම තනි පාටකට විතරයි පේන්නේ. මොන හරි පැහැදිලිව දකින්න ඕන නම් අපි ටෝච් පාවිච්චි කරනවා. ඒ වගේම අපි හිතමු අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි කරනවා නම් අපි පාවිච්චි කරනවා ෆ්ලෑෂස්. අන්ඩර්වෝටර් ෆ්ලෑෂස්. අන්ඩර්වෝටර් ෆ්ලෑෂස් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ට්‍රොබ්ස් කියලා. අපි ෆොටෝග්‍රැෆි කරද්දී විතරයි සාමාන්‍යයෙන් අපිට ෆොටෝග්‍රැෆි කරද්දී විතරයි අපිට ෆ්ලෑෂස් එහෙම නැත්නම් ස්ට්‍රොබ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අන්ඩර්වෝටර් වීඩියෝග්‍රැෆි කරනවා නම් අපිට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ ලයිට්ස්. වීඩියෝ ලයිට් වල තියෙන ප්‍රයෝජනය තමයි අපිට ෆොටෝ සහ වීඩියෝ දෙකම කරන්න පුළුවන් වීඩියෝ ලයිට්ස් වලින්. මේත් එක්ක මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ටෝච්, වීඩියෝ ලයිට් සහ ස්ට්‍රොබ්ස් වැඩ කරන්නේ මීටර් 3-4ක් මෙපිටින් තියෙන ඔබ්ජෙක්ට් වලට විතරයි. එතනින් එහා ෆොටෝ ගනිද්දී ඇත්තටම අපිට තවමත් අර නිල් පාට කියන පාට අඳුරු පැහැය ඉතුරුලා තියෙනවා. මේ වීඩියෝ එක මම කැමරාව ගැන සහ මේ වීඩියෝ ලයිට් ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මට අවශ්‍ය වුණේ වතුර යටදී පාට වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන මූලික සංකල්පය හඳුන්වලා දෙන්න විතරයි. හොඳයි එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් එක්ක අපි ආයෙමත් දවසක හම්බ වෙමු. පුළුවන් නම් මගේ channel එක subscribe කරලා යන්න. ඒ වගේම මගේ Instagram page එක Dive the Dream follow කරන්න.